හරිද මේ තාම ලේ එනවා හලෝ මේ අද උදේ කපලා තියෙන හරිද මේ ලේ එනයි ඔයාලා කණ්ඩ මුවාගේ මස් කණේගේ මුවාටත් පින හරිද අපිට ඉතින් පව එච්චර තමයි කන්නේ එනම යනවා අවුලක් ගන්න එපා පරිප්පියකට හරිද ලුණු දාන්නේ අර කිරි දාලා මේවත් එහෙනම් කමු කණ්ඩ යන්නේ වතුර ටිකක් බීලා පටන් ගමු එදා ඉන්නේ මේ පේනොයි මේ ලේ අත්තොල අවුලක් ගන්න එපා ලේ අනේ දැන් කීමෝ අරකයි බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමනක් තනි කර මුවා මේ තියෙන මුවාගේ මචං හරිද දිය සොයමින් කතර දිගේ මොකද ඉතින් අනාථ කියලා කරේ මේ අර ජිල්මාට් කියලා එක්කනේ ඔහොම ඉන්නවෑ දැන් මේ පළවෙනි හලෝ ඉතින් කොහොමද ඔන්න කොල්ලා ආවදත් අදත් වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ හරිද අදත් උයන්න යන්නේ තේරුණා උයන්න තමයි යන්නේ යාළුවනේ අද තියෙන පොඩි බඩුවක් හරිද අද තියෙන්නේ වෙනස්ම જાතියේ මස් එකක් හරිද මම මස් එක දැන් පෙන්නන්නම් හරිද අර ඊට පස්සේ තමයි පෙන්නන්නේ වර්ගය කියන්නේ පස්සේ හරිද දැන් ඉස්සෙල්ලා අපි මේ කපාගෙන හරිද ආතල්ලේ ගමු මේ තියෙන්නේ බඩු හරිද පේනව නේද මේ ඕ එනයි එක්කනේ යයි ටක් ගාලා යම් වැඩි දිග් ගහන්නේ හරිද කොණ්ඩේ පීරලා නැහැ අවුලක් ගන්න බෑ ආයේ මේ පොට් එකට වෙන දැන පොට් එකට හරිද දර ගොඩක් ගහලා කියන්නෝ මෙහාට වැස්සනේ හලෝ දර ගොඩක් ගහලා දැන් එන කරදරේ බලන්න දැන් උයන්න දෙනකුත් නැහැ ඉස්සෙල්ලාම අපි මස් එක කපන් ඉමු හරිද පේනව නේද මස් එක කපාගෙන ඩෑන්ස් කරලා ගමු පේනවනේ මෙතන තමයි උයන්නේ අද මෙතන දර ගොඩ ගහලා වෙන දෙයිව තැන පේනවයි අද මෙතන තමයි උයන්නේ මේ තියෙන බඩු පේනවනේ යන්කෝ හරිද ඉස්සෙල්ලා මස් එක කපා ගන්න පිහිය ගෙමු පිහිය ගෙනල්ලා ඩෑන්ස් කරලා ගමු තේරුණායි කොණ්ඩේ ඇඩි හලෝ පේනවයි පට්ට කොණ්ඩයක් තියෙනද ඔහොම ඉන්න යන්න එපා හරිද යන්න එපා ඉන්න හරිද මම මේක තම්නේල් එකක් ගහගෙන මස් කපන පිහියක් තරන් එන්න හරිද මේ මස් එක මං කපද්දි කියන්න මොනවාද කියලා හරිද යන්න එපා හරිද ඉන්න ආතල්ලයක් ගමු අදත් හින්දුවක් කියලා තේරුණා නේද යන්න එපා ඉන්න මේක මං කපාන්න පිහි අරන් එනවා ඉන්න යන්න එපා ඉන්නකො මේ හරිද පවුනන් තමයි ඉතින් මොනා කරන්නද හරිද මේ තාම ලේ එනවා හලෝ මේ අද උදේ කපලා තියෙන හරිද මේ ලේ එනයි පවුනේද ඉතින් කවන්නේ හලෝ මටනේ යන්න එපා ඉන්න දැන් මම පිහිය ගේන්න යන්නේ හරිද අපේ ගෙවල් වලින් දැනගත්තොත් අපි කන මස් අපිව මරනවා ඉන්න හරිද දැන් පිහිය ගන්න යන්නේ ගේ කාට ඉන්න තාත්තයි ඔය ඉන්නේ මචං එනවනේ කපන්න යන්නේ හරිද ඕ යන්න එපා ඕ මස් කපනවා බලාගන්න ඕම් කපන්න යන්නේ මේ තාමත් ලේනවා දැන් කියන්නම් මස් එක මොකාගේද කියලා හරිද අඩෝ මේ ෂෝට ගහන් ඉන්නේ ගල් ෂෝට අවුලක් ගන්න එපා එහෙම තමයි යකෝ හරිද කොල්ලනේ මචං මේෙන් කැපුවා මුල්ම කෑල්ල හරිද යන්න එපා ඕම ඉන්නකෝ අද ගහ මේ මචං මේ මුව මස් දැන් තමයි කියන්නේ ඌ මේ මචං පේනවද උදේ මැරුවේ උදේ මද්දට දාලා මූ අල්ලලා තින්නේ අර සිරා උදේ ගැහුවේ මද්ද කරන්න දෙන්නේ නැහැ බොහොම කනගාටුයි ඉතින් මන් නෙමෙයි ගැහුවේ මට ඊට පස්සේ ඩෑන්ස් වුණා මෙමයි මස් ටිකක් තියෙනවා මචං රුපියල් 2000යි ඉතින් මම ගත්තා ටික
නේද? යන්න බෑ. ඕ ඉන්න කපනවා මේ එනවා. ඕ බඩු. ඔව්. හරිද? වීඩියෝ එකක් ගහන්න තමයි හිටියේ. හරිද? වීඩියෝ එකක් ගහන්න බැරුව ගියා හලෝ. ආද මම මේ වටපිට බලන්න වන්දියේ කවුරු හරි බලන් ඉන්නද කියලා නැත්තම් ලැජ්ජයි. ඉරනවා නේද? හරිද? යන්න එපා ඈ ඉන්නවා. හරිද? අද අපි හදන්නේ මොනවද දන්නවද? අද අපි හදන්නේ මස් කපලා. හරිද? මස් කපලා. මේ තියෙන්නේ මේකගේ මෙව්ව එක. පේනවද? මේ තියෙන්නේ මුවාගේ අර හාම පේනවනේ? ඕන් දැන් හාම කැපුවා ඈ. එයාලා දන්නේ මේ මස් මොනවද කියලා. හරිද? මම තමයි ලෑස් කරන්නේ. මේක වැටුණාද? පුටුව වගේ. යන්න එපා ඉන්න මේ. දැන් කියනවා තින්දුවා. ඊළඟට නුරාවණී බලන් මා දිහා වරින් වරේ අනුරාගිනී දවන් මා හතේ නිවෙනාගිනී හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා අතත් ගියාද මන්ද ලෙෆ්ටුනාද මන්ද අත ඕම ඉන්න ඈ යන්න එපා මේ තියෙන්නේ මචං මේ යන්න එපා මේ තියෙන්නේ ලේ බං එනවාද පව් නම් තමයි කෑ ගන්න එපා ඈ පව් ඔයමයි කියලා මේකේ යන්නේ මේ channel එකේ යන්නේ මචං හරිද මන් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් ඒක මට කියන්න බෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරිද ඒක කියන්න බෑ ඔයි ඩිස්ක්‍රිප්ෂන් ඒකේ දාලා තියෙනවා මචං මස් අර මොනවාද දඩයන් පාරක් කරලා ආතල් එකේ මස් කෑල්ලක් උයාගෙන කමු කියලා දාලා තියෙනවනේ හරිද යන්න එපා ඉන්නවා මම ටක් ගාලා දැන් මේ කපනවා මේ මස් එක පේනවනේ මේ ඕ පේනවනේ බස්ස ගාලා කපන්නේ අත යනවනේ නැත්තම් ශනික කපනවා මේ මූමස් ඒවා මේවා කපද්දි කෑලි පොඩ්ඩක් පොඩියට කපන්න ඕන. ඇයි දන්නවද? එතකොට තමයි ලුණු ඇඹුල් අල්ලන්නේ. තේරුණාද? එතකොට තමයි ගානට අල්ලගන්නේ. තේරුණානේ? එතකොට තමයි අල්ලගන්නේ. ඉතින් මොකෝ වෙන්නේ මචංලා? ඈ? ඔය ඉන්නවද ඔයාලා? අන්න ඉතින් ඉන්නවාලා. ඔය ඉන්නෝ. වැඩකුත් නෑ නෑලෝ කරන්නේ. ඒ ඉන්න ගෙදරම තමයි ඉන්නේ. මේ පේනවනේ. මේ ලේ අත්වල ඈ අවුලක් ගන්න එපා ඈ. ලේ. පේනවනේ මේ තියෙන්නේ හැම. මේ තමයි මුවාගේ අර පුල්ලි නාඹරේ තේරුණානේ ඒක. අපි ඉතින් මෝත් කනවා මචං හරිද? ඉන්න ගම හාව කන්නේ හරිද හාව එවුම් මෙවුම් කන්නේ මෝ කනවා හරිද ආයෙ කනවා මචං මොනවාද ඉත්තෑව කනවා හරිද ආයෙ කැබැල්ලෑව කනවා එක එවුම් කනවා ගෙදර එනම් කන්නේ මං කනවා ඉතින් වීඩියෝ වලට කන්න දෙපේ දැන් මම හරිද දැන් මම පරිප්පු බතු වෙනවා දැම්මොත් බලනවද නැහැනේ ඒක තමයි මේ උයන්නේ තේරුණානේ දැන් අද නම් බත් කනවා මම බත් කෑවේ නැහැ දවස් දෙකකින් විතර අම්මා බලලා බත් කෑවේ නැහැ පිරාවඩම අද බඩි කිනියාව ඒ හින්දාම තමයි උයන්න ගත්තේ නැත්තම් උයන්නෙත් නැහැ අද උයාගෙනම කන්න ඕන මට කද්දි තේරුණා දැන් මස් ටික ඉවරයි ඊයන් කපලා යන්න එපා ඉන්නවා මං කපා ගන්නකම් හරිද ඉන්නවා මස් එක ආයෙ පාරක් පෙන්නන්න මේ අත්වල හිටන් හලෝ මේ තරම් පෙස් බඩු මේ අද මරපු එකෙක් අද තොණ්ඩුව ගහලා තියෙන්නේ ඉහි ගහනවා හක්ක පටස් එක හරිද හක්ක පටස් එක ගහන්න කොහොමද දන්නවද මුවාට දාන්නේ හලෝ පොල් ගෙඩියක් ගන්නවා පොල් ගෙඩියට ඩයිනමයිට් හරි මොනවා හරි කුඩු වගේක් දානවා හරිද
දාලා මුවා එනවනේ හොම තමයි ඉන්නේ. හරි. ඇවිල්ලා ඌව හග්ගලා හපනවා. අපද්දිම පොක් ගාලා පුපුරනවා. තේරුණා? ඊට පස්සේ ඉතින් මොනවාද ආය? මුවා ඩවුන් අපිට පව්. තේරුණා නේද? මුවා මචං අහිංසකම සතෙක් මස් කන්න හොඳ නෑ. හරිද? මන්නම් කනවා. හරිද? අවුලක් ගන්න එපා. ඔයාලා කන්න. මුවාගේ මස් කණ එකේ මුවාටත් පින. හරිද? අපිට ඉතින් පව. මුවාට පින්. තේරුණේ? අපි මරලා කනේ උන් නෙමෙයිනේ බං. අපි දඩයක්කාරය වුණාට මචං. හරිද? අවුලක් ගන්න එපා ඈ. එහෙම කිව්වට අපි මරලා කනේ උන් නෙමෙයි මචං. හොයාගෙන කන්නේ. හොයාගෙන කන දඩයක්කාරයෝ. මරන්නේ. පවුනේ මරලා කන්නේ මන්නා. ඕන් කැපුවා මචං ඈ. දැන් සෝදන ලයින් එක දෙනවා එල්ල කිරියකට. හරිද? මේ කෑලි පොඩියට කපන්න ඕනේ. ඒ දන්නවා නැත්තම් බෑ කරන්න වැඩේ. ලුණු ඇඹුල් අල්ලන්නේ. හරිද? එක එක ලයින් එක යනවනේ ඉතින්. හරි. ඉවරයි. දැක්කනේ විනාඩි 5යි ගියේ මේ. දැක්ක නේද? පිටිරියට තියෙන බඩු. දැක්කයි? දැක්කනේ. ඊළඟේ අදීරේට යන්නේ ඈ. යන්න එපා ඉන්න. ඔන්න මචං වතුර දාන්න යන්නේ. හොඳට හොදපන් ඈ. බඩු හොදපන් කිව්වට අවුල් කරන්න එපා. හොඳට හොදන්න ඈ. හරිද? මේක හොඳට හොදන්න ඕනේ. ඒ දන්නා 10 පාරක් විතර හොදන්න ඈ. මට නම් හොදනවා මේවා. ලේ ඔක්කොම යන්න ඕනේ. මේ පේනවයි නේද? මේ තියෙන්නේ තනි කර මුවා. මේ තියෙන්නේ මුවාගේ මචං. හරිද? දිය සොයමින් කතර දිගේ මොකද ඉතින් අනාථ වීලා. අර ජිල්මාට් කෑල්ල බොරුවට වීලුවක් කරේ. මේ අර ජිල්මාට් කෑල්ල. එක්කනේ ඔහොම ඉන්නවෑ. දැන් මේ පළවෙනි පාර. දැන් දෙවෙනි පාර ඉන්න. මචං මේ හරිද? මේ හොදන්නේ ඇත්තම කිව්වොත් 6 වෙනි පාර. හරිද? සිරා. මේ 6 වෙනි පාර. හරිද? පිරි හොදලා තියෙන එල්ල කිරි සහ පොල් කිරි වගේ. හරිද? එල්ල කිරියකට දීලා තියෙන ගේම. පේනවනේ මේ මුවා ඊයේ කැලේ හිටියේ. හරිද? අද ඉන්නේ හොද්දේ. හරිනේ? පවුනේ. එහෙම නෑ. යන්න බෑ. ඉන්නවා දැන් හරි. ඔන්න මචං දාන්න යන්නේ කලමනාටි. මේ හොදලා තියෙන්නේ. හොදලා කියන්නේ මේ මස්සල් ලේ උනනවා. කරන්න දෙයක් නෑ. බොහොම කනගාටුයි. යෝ. මේ මිරිස් කුඩු එකයි මිරිස් කුඩු හැඳි දෙකක් දානවා අපි. හරිනේ. දැන් ඊළඟට යන්නේ කහ ඈ. කහ අනිවාර්යෙන් චූට්ටක් දාන්න ඕනේ. තේරුණා? ඕන් ඔය ගාන්නේ චූට්ටක් ඈ. ඕන් ඔය ගාන්න. දැක්කේ? යන්න එපා. හොඳම හරි ඊළඟට දැන් මේ දාන්නේ ලුණු ඈ. ලුණු දාන්න ඕන හොඳට ඈ. අල්ල ගන්න එපා මේකට. තේරුණා? තව පොඩ්ඩක් දාන්න. ඕන් ඔය ගාන්න ඉතින්. දැක්කේ? ආයෙ හොද්ද බාද්දි දාලා බලනවා. දැක්කනේ? මේ ගම්බිරිස් ඈ. ගම්බිරිස් ඔය ගාන්න ඉතර දාන්න. හරි. ඔච්චරයි. අත ගාමු ගොරක දාලා. ඔන්න මං අත ගන්න මෑමි. පේනවද? ඔය අත ගන්නවා. පේනවද අත ගාලා? අත ගන්නවා තව පොඩ්ඩේ. වැටෙනවා දැක්ක නේද ෆෝන් එක ඈ? මේ අත ගන්නවා මේ. බලන් ඉන්න. හොඳට අත ගන්න. පුරා ගන්න. එතකොට අල්ල ගන්නවා මේකට. හරිද? ඉන්න අත ගන්න. දැන් හරි. දැන් මෙයා අල්ල ගන්නවා ඔහම ගානට. දැක්කන්? දැන් හොඳට අත් දෙක හොදන් ඉන්න. අත් දෙක දානවා සබන් ගාලා. යන්න එපා ඉන්න ඊළඟට ලිපා වුල්න හරිය. ඊට පස්සේ පරිප්පු හදන හරිය. ඔන්න මචං මස් එක අත ගාලා තිබ්බා. හරිද? මස් එක අත ගාලා තියලා මේ දර ටික අරන් යනවා දැන්. පේනවද? දර නෑ හිතෙනු යන්නේ. මේ මම පළපු දර වගේ. මේ දර බස ගාලා ඇවිල්ලෙනවා. තේරුණාද? ඊට පස්සේ අවුලන්නේ නෑ. බලවනේ. මෙතන තමයි උයන්නේ. හරි. අම්මා ගෙනත් දුන්නා කණ්ඩ දෙයක් කේක් කාලා ආවා. කම්මැලිනේ ඔය හරිද සීරා සීන් එක. ඒ හින්දා හරිද? කම්මැලි හින්දා වැඩක් කරන්නත් හිතෙන්නේ නැහැ. හරි එක වෙලාවකට පෙන්නන්න යන්නේ මයි කූඩාරම. හරිද? ඔව් ඉන්නේ. යන්න එපා. හරිද මේ කූඩාරමට යන්නේ. මේනයි කැලේ ඉන්නෝ. අර බැක්කම් එක දාලා පෙන්නන්න. ඔය තියෙන යාළුවනේ. මගේ අර කූඩාරම තියෙන හලෝ. හාද? කූඩාරම ගැහුවේ. ඕන් එතන මුල්ම වීඩියෝ වල ගැහුවේ හලෝ. මතකයි නේද?
එතෙන්ට යන්නේ. ඔයාලා මට පෙන්නන්න කියලා තිබ්බා. කූඩාරම. නයිත් ඉන්නවා දන්නේ හලෝ බයේ බෑ හලෝ. හාද? යන්න බෑ කූඩාරම මට පේන්නේ. පේනවනේ. ඕම් කූඩාරම. කූඩාරම ලෙෆ්ට් වෙලා තියෙන්නේ පේනවද? ඔය ජරා කොළ වැටිලා මේ ගස් වලින්. ඔතන තමයි වීඩියෝ ටික ගැහුවේ. දැන් ඉතින් පාළුවට ගිහින් මෙන්න මෙතන තමයි එක දවසක් පොළඟෙක් හිටියා කිව්වෙම. මෙන්න මෙතන හිටියේ. ගල් ගොඩක් තිබ්බේ උතන උයන තැන මතකයි නේ ගල් වගේක් දාගෙන තිබ්බේ මං උයන්න. උතන තමයි පොළඟේ හිටියේ. ඊට පස්සේ ඔය තියෙන්නේ. එක්කනේ දැන් මම කුඩානම් පෙන්නවා. දැයියා. උයන්න ටක් ගාලා. මස් උයලා පරිප්පු උයලා පපඩම් බැදලා ආතල්ලයක් ගමු ඈ අදන කමු හොඳට බඩිකිනී මට අම්මපා බඩිකිනී හරිද? කෑනේ නේ හින්දා තමයි උයන්න වැඩි ආවෙත් ඇත්තරම. ගොඩක් දවසකින් බතුත් කෑවේ නෑනේ හලෝ හරිද? ඒ හින්දාම තමයි අද උයන්න හිතුනේ හරිද? ඔහොම ආයෙ වන්න. ඉතින් මොකද වෙන්නේ යාළුවනේ? ඔයාලා ඉන්නවද ඔය? අන්න ඉන්න යාළුවා හොඳට. ඉන්නවා ඉතින් හේ. වීඩියෝ දාන්න කියනවා හරිද? දාන්නේ කොහෙද යාළුවා හරිද? දාන්න බෑ එහෙම. දාන්න බෑ කියන්නේ. හරිද? ඇයි දන්නවද දාන්න බැරි? වහිනවා. මේ කටුත් යන හලෝ. වහිනවා හිටන් එපා වෙනවා. ෆේහින්ද බැරුවගේ මං ලිපාවුල ගන්නක ඉන්නවද? යන්න එපා. ඉන්න පේනවා ඔය දාඩියක් දාලා. යන්න එපා ඉන්නවා හරිද? නේ යාළුවනේ ලිපේ ගල් ටික ලෑන්ස් කරලා ගානට තිබ්බා හරිද? දැන් ඕන හුලුවත්තා. හුලුවත්තා කොහොමද දාන්නේ? පේනවද? හුලුවත්තා කරන් යන දාව වත්තට. පේනවද? ඔය දිනේ වත්ත. හුලුවත්තත් තමයි දැන් ලෑන්ස් කරා ගන්නවා. හුලුවත්තා. බලමුකෝ. එනවනේ හලෝ එපා වෙනවනේ හලෝ. අද ගෑස් එක ගන්නත් බෑ හරිද? ගෑස් එක ගන්න බෑ අම්මා ඉන්නවා හලෝ. එහෙම අරන් ඉඳී අවුල්නේ තේරුණානේ. දරක් තියෙනවා මේ හරියට. ගෑස් එක කියන්නේ ඒ කැඩුන හිටන් එදා බිම වැටිලා. හුලුවත්තා නැහැ මේ හරිය. හුලුවත්තා කොහමද හොයාගමු ඈ. මේ තියෙන්නේ මේ. එක්ක නේද? මේ තියෙන්නේ හුලුවතු. අම්මා මේ තියෙන්නේ. ඔබ මාගේ හැම හීනේම ඇහෙන්න. ඔබ මා ගයන ගීතයක වැහෙන්න. මුහුණාදී හැම සුංගාරී මගාවින්න පැහෙන්න. යන්න එපා ඉන්නවා. අඩුවාල යනවා මේ. එනවයි. ඔන්න ආවා පොට් එකට. එක්කයි. ඔය තියෙන්නේ ගල් තුන හරිද? ඕන් ගල් තුන. ඉන්නකො මම අටවල ගන්න ටක් ගාලා ඈ. ටක් ගාලා උයලා කාලයන් ඈ. බට්ටික කාලයන් කොච්චරයි. ගෙදරටම ඉඳලා යන්න ඕනේ. ඕගොල්ලොත් කටට සැරට මාළු පිණි කණ්ඩ ආසයි නේද? අද අපිට ස්පොන්සර් කරන්නේ අපේ පෝජුන් එකේ එළවලු තෙල් එක. ඔයාලා ගන්න මේක හොඳයි. හරිද? මේක සුපිරි. මේකෙන් තමයි අපිට දැන් අද තිරා හරිද? මේක හොඳයි. පෝජුන් එකෙන් මේ පේනා නේද? අපිට ස්පොන්සර් කරන්න නැද්ද මේකේ? මස් කරිය සාදා ගැනීමට. ඕගොල්ලොත් ගන්න සිරාවටම කියන්නේ මේ ස්පොන්සර් එකක් හරිද? මේ දින්. දැක්කයි? ඔය දින් පෝජුන් නේ. දැක්කයි? දැන් ඒක තමයි ඕන් ස්පොන්සර් කරා. හරිනේ? දැන් ඊළඟ පිටවරට අපි අලත් ඒ විදිහට කටට සැරට මස් ටිකක් එහෙම කන්න ඕන. පෝජුන් එකේ එළවලු තෙල් එක දාන්න ඕනේ. ඒතකොට තමයි නියමෙට එන්නේ. තේරුණා? හරිනේ ස්පොන්සර් ඉවරයි. දැන් යන් ආය අපේ ප්‍රධාන පාලක මැදිරියට මස් එක් ගේන්න. මේ සිරාවටම කිව්වේ ඈ යාළුවනේ. හරිද? ඒක ගන්න කැමති නා. හරිද?
කැමති නම් ගන්න. මේ මස් එක ගෙනියන එක මං ඉන්නේ පේනවනේ. දැන් මස් එක හදන්න යන්නේ. මස් එක මම ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා ටිකක් කියලා. විනාඩි 5ක් 10ක්. හොඳට අල්ල ගන්න. ඉන්නකෝ ඒකේ ගාණක් කියන්න සිරා කී සීන් එක ඈ. හරිද බෝතල් 5ක් විතර එවලා තියෙනවා. හොඳ නම් කියනවේ. හොඳ නැත්තම් ගන්න එපා. ගාණත් බලමුකෝ. මේකේ ගාණ වෙනවා යාළුවනේ. හරිද? මේ තියෙන්නේ. ගාණ පේනවයි. ඔය 340ක් යනවා. හරිද? කැමති නම් ගන්න. බල කරන්නේ. මම නම් ගන්න නැහැ ඉතින්. බොරුවට ඒව ගන්න එක පාඩුයිනේ. හරිද? ඒ අයියෝ දුම් ගහනවයි. මම නම් ගන්න නැහැ. ඔයාලා ගන්නව නම් ගන්න. ඉරාවටම කියන්නේ. දාලා බලමු. එවපු හින්දා තමයි පෙන්නුවේ. හරිද? මේ යාළුවනේ හට්ටිය තියාගත්තා. දැන් මේ පොල් තෙල්ල කැඩුවා වුන්. හරිද? පොල් තෙල්ල කොහොම කැඩුවා? එළවලු තෙල්ලක් තියෙන්නේ. හරිද? ඕන් දැම්මයි. ඕන් ඔය ගාන විතර දාන්න. හරිනේ. දැන් ඕක රත් වෙනකන් ඉමු ඈ. යන්න එපා ඈ. හරිද? යන්න එපා ඈ. යනවා වැඩේ ගානට ඈ. ජිංගිඩි චිකිඩි තමයි ඉතින්. ඕන් යනවා වැඩේ ගානට. දැන් දාන්න යන්නේ සුදුලුණු ඈ. හරිද? ඉන්න සුදුලුණු පාර දාලා තමයි ගන්නෙ. ඕක රත් වෙනකන් ඉන්නෝ. අපි සින්දුවක් කියමු. හරිද? රත් වෙන පේනවනේ. අපි කියමු මොකක් හරි ගන්නේ. රැපුරායිනෙන් තාමත් තෙවිල්ලා ඔබේ රූපෙමයි කී කාටත් වඩා අනුරාග දැසින් ආදරෙන් යාළුවනේ එළවලු තෙල්ල ගාන්ට බබා හුකුම් පාට දාගෙන එනවා. ඔහොම දාගන්න ඕනේ. සුදු ලෝන් ටික ඔය. දැක්කයි? ගාන් ඉන්න යන්න එපා. ආනට යාලා ටික යනවා ගේම. දැන් ලූණු. ඔය ලූණු පේනවයි. ඔය ලූණු ඈ මල්ලි. දුම් පාර ගහනවා මචං. එපා වෙනවා. හොඳට මෙහෙම කාරු ගන්න. තේරුණායි? දැන් හොඳ සුවඳක් එනවා අපිට තේරෙනවා. හොඳටම තේරෙනවා. දැන් තේරිලා තියෙන්නේ. කියනාවේ දැන් ඕ මචං ඕ බලාගන්න. අමු මිරිස් ඒවා මේවා ඕන් ඔය සෙට් එක රාම්පේ. දැන් කරපිංචා ඊළඟට යන්න එපා ඉන්නවා. හරිද? නේ කරපිංචා සුද්දා කරපිංචා දැක්කයි? බලන් ඉන්නේ. යනවා පේනවා නේද? ඔහොම යන්න දෙන්න. මුද්දට දාන්න ඕනේ මෙව්වා. මං දානවා දාද්දි ඔය ලුණු ගෙඩි දෙකක් දැම්මා. හරි බලන් ඉන්නේ. යන්න එපා. ඉන්න. එකක් හදද්දි අත්‍යවශ්‍යම සේවා ටිකක් තමයි මේවා කුරුඳු ඒවා මේවා ටික ඔය කරාමුණු ඇටි ඒවා අනිවාර්යෙන් ඕනේ. අත්‍යවශ්‍ය සේවා. දාගන්න යන්නේ මිරිස් කුඩු එක ඈ. ඕ මිරිස් කුඩු දාන්න ඕනේ. හරිද? ඕන් ඔය ගාන ටික චුට්ටක් දාන්න. එයි දන්නවද? කලුවට ගන්න මස් එක. යන්න එපා ඈ. යන්න යන්නේ කලු කුඩු. ඕන් කලු කුඩු. දැක්කයි? ඕ බලන් ඉන්න. ආයේ හොඳට කාරු ගන්න. හොඳට කාරු ගන්න ඕනේ. ඕම් එන්න සුවඳයි අම්මට සිරියෙන් සුවඳයි. දැන් හරි මස් එක දාන්න. ඔන්න පේනවනේ. දැන් කීමෝ අරගයි. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ අසිපිය නොහෙලනවා. යන්න එපා ඉන්න. හොදලා ගන්න යන්නේ. ඔන්න සෝදාපාලුව දාන්න යන්නේ. ඕම් බලාගන්න. ඕන් සෝදාපාලුව දැක්කේ? ඕන් දැක්ක නේද? දැන් බබා වගේ වැනිලා අයියෝ. දැන් ඔහොම තියලා හොඳට කාරු ගන්න. යන්න එපා. දැන් අවසාන වරට. ඒ සින්දුව ගාම අවසාන මොහොත මාගේ. ඕන් දැක්ක නේද? හොද්ද අම්මා දුම් ගහනවා මචං. අපි සින්දුවක් කියමු ඈද? පරිප්පු එකක් තියලා. ඔන්න දැක්කනේ බබා වගේ එනවා දැන් ඈ. ඕජුන් එකනේ දාලා තියෙන්නේ බලමුකෝ. දැන් කරමුඩියෙන් අපි වහගන්න යන්නේ. හරිද? දැන් අපි කරමුඩියෙන් වහගන්න ඕනේ මේක හොඳට. අර මුවා හොඳට දඟලලා එන්න. තේරුණේ? ඔහොම කරමුඩියෙන් ඔහොම ගානට වහගත්තා. දැක්කයි? දැන් ඕක අපි විනාඩි පැය භාගයෙන් බලමු මස් හොද්ද හොඳට මිදුනාම. හරිද? යන්න එපා. ඉන්නවා හරිද? යන්න එපා මචං. හරිද? මස් එකක් තියලා තියෙන්නේ මචං. ඔක්කොම ටික ලෑන්ස් කරලා තියෙන්නේ. හරිද? දැන් තියෙන්නේ මේ පේනව නේද? ඔව් පේනවනේ. ඔව් මස් එක. දැන් පරිප්පු එක තියෙන්නේ. මම පරිප්පු එකේ දර්ශනය දෙන්නේ නැහැ. හරිද? ඇයි දන්නවද? පරිප්පු එකේ දර්ශනය දෙන්නේ නැත්te පරිප්පු ගුවන්න දන්නවනේ කවුරුත්. තේරුණා? පරිප්පු ගුවන්න දන්නවනේ. ඒකට එතකොට වීඩියෝ එකට බොරු කාලයක්. තේරුණා? ඒ හින්දා පරිප්පු එකේ දර්ශනය දෙන්නේ නැහැ. පරිප්පු එක තියලා දර්ශනය දෙනවා. තේරුණානේ? පරිප්පු එකක් ගුවන්න දන්නවනේ ඕනම පිස්සෙක්.
හරිද? යන්න එපා. අපි අර තින්දුවක් කියනවා දැන්. तू राही जाबू काम है चलता ही जामे सैयारे सैयारे सुन सुन सैयारे 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 टन ඔන්න යාළුවනේ පරිප්පු කරන් යන ගමන් ඉන්නේ. එනවා. වෙදී පරිප්පු. වෙනවනේ කලමන ඔක්කොම දාලා තියන්නේ. මේ සේරෝම දාලා තියෙන සුදු ලුණු ඒවා මේවා ඒව දන්නවන්නේ නේද ඔයාලා? ඒවා ටික දන්නවනේ අවුලන්නේ නෑනේ. එන යා ඩක් ගාලා. මම යන ගමන් ඉන්නේ. මේක තිබ්බා පපඩම් එක බැද්දා ආවා. බත් කන්න මස් එකේ ගානට යන පට්ට රායිය. ඕජුන් එක නම් දාන්න එපා. ඒක පොල් තෙල්ම තමයි. හරිද? ඒක දාන්න එපා. ඒක බොරු වැඩක්. හලෝ. ඕජුන් එක තේරුණා? ඕවා දාන්න දෙන්න එපා ඔයාලා. සුදු පොල් තෙල් දාන්න. ඒවා හොඳයි. ඒ මස් එක තියාගම ඉන්න යන්න එපා. හරිද? තව පොඩ්ඩයි තියෙන්නේ. ඊළඟනේ අපි දැන් වතුර දාගන්න ඕනේ. මේකට වතුර තමයි දාන්නේ. හරිද? තේරුණා? වතුර තමයි දාන්නේ තැම්බෙන්නේ. ඕම ওই ගාන විතර වතුර දාන්න ඕනේ. තේරුණා? දැන් හොඳට කාරු ගන්න ඕනේ. නෑ. කාරු ගන්න හැන්දක් ගෙනල්ලා නෑ. කාරු ගන්න හැන්දක් අරන් එමු. හරිද? මස් එක පෙන්නන්නම් ඉන්නකෝ. මස් හැන්දෙන් ඕව දාන්න එපා. එතකොට අවුල් හරිද? එපා. ඒක හරිද? ඇරලා බලමු නේද? තාම මදි හරිද? තාම යනවා. වට්ටට යනවා හරිද? කාරු ගාමු. එයා දැන් අපි ඉන්න යන්න එපා. දැන් හොඳට කාරු ගන්න. පේනවයි? මේ මෙහෙම හොඳට කාරු ගන්න. පේනවනේ? මේ ඉන්නේ. පේනව නේද හලෝ? ඔය බලන් ඉන්න ඕනේ. ඔය පේනව නේද? ඕ. ඔය පේනවයි? පේනවද හලෝ? ඕ. එකනේ. පොද්ද හින්දෙන්න දෙමුකෝ ඈ. යන්න එපා ඉන්න. යන්න එපා. යන්න එපා ඉන්නව හරිද? දැන් හැන්දක් අරන් යන්නේ මොකද්ද? නාලා තමයි බත් කන්නේ. මට නාන්න නැතුව බත් කන්න බෑ හලෝ. තේරුණාද? හොඳට නාලා තමයි බත් කන්නේ. දැන් බත් උයලන්නේ තියෙන්නේ. බාස්මති හාල්ලයක් ගහලා තියෙන්නේ. බට්ටියක් කමු ඈ. යන්න එපා. ඉන්නව හරිද? අවුවයි පේනවනේ මචං. එන අවුව බං ඉපා වෙලා තියෙන්නේ මටත් ඈ. ඔන්න මං හැන්දක් ඒකට ගෙනාවා වෙනම හරිද? ඒකට වෙනම හැන්දක් ගෙනාවා. දැන් කාරු ගන්න ඕනේ මේක. පේනවද? බලන් ඉන්න. යන්න එපා පැටි ඔය. ඩුං ගහලා තියෙන්නේ පායලා තියෙනවලු. ඩුං වලට තමයි මේ පායන්නේ. පරිප්පු එකේ ගානට වතුර ටික හිඳිලා ගානට මේ ආවිගෙන එන්නේ යාළුනේ. පේනවද? තව ටිකක් තියෙන්න දෙන්න ඕනේ. ආ දුමානේ පායනවා. දුමානේ. උණට එන්නේ ඔක්කොම දුම්පාර හුලඟට. පරිප්පියකට හරිද? ලුණු දාන්නේ අර කිරි දාලා මේ වතුර ටික හිඳුනාම පරිප්පුවට තැම්බුනහම තමයි මේ ගානට ඉතර මේ පේනවද? පරිප්පුවට තැම්බුනහම තමයි ලුණු දාන්නේ. නැත්තම් අර පරිප්පු එක තැම්බෙන්නේ නැහැ කලින් ලුණු දැම්මම වේලස්සන. ඒ හින්දා පරිප්පු එක ලුණු දාන්නේ පහු වෙලා හරිද? තේරුණා? දැන් උන් කිරි දාන වෙලාව හරි. ඒ හින්දා දැන් අපි මේවා දාගන්න ඕනේ. යන්න එපා. අඩෝ යන්න එපා බං. නාලා තමයි බත් කන්නේ. දැන් ලුණු දාන හරිද? ලුණු හොම වැඩිපුර දාන්න. ඕම. එක්කනේ. ඔය ගන්න ඇති. දැන් අපි ආයේ හොද්දේ අර මෙව්ව දාලා තමයි හොද් මොනවාද? පොල් කිරි එක දාලා තමයි ආයේ ලුණු බලන්නේ. දැනට ඔය දැම්මේ ටිකක්. දැන් පොල් කිරි එක අපි දාන ටයිම් එක හරි. පරිප්පුවට ගානට දැම්බිලා තියෙන්නේ. ඕ පොල් කිරි ඈමේ. ඔය පේනවයි. උක්කු පොල් කිරි එකක් තියෙන්නේ නැහැ. පොල් ගෙඩියකින් මම මිරිකපු ඒවා. හරිනේ ඕ. එක්කේ. දැන් ඔහොම හොඳට මේ වෙන්න දෙන්න. අල්ල ගන්න. හොද්ද අල්ල ගන්නවා දැන්. පේනවයි? ඔම අල්ල ගන්න දෙන්නකෝ. මම අල්ලගත්තාම ගන්න යන්න එපා. දැන් යාළුවනේ හරිද? දැන් ගානට මේවා වෙනවා හරිද? දැන් ඕම් මම රස බැලුවා දැන් එකපාරක් බැලුවා හරිද? දැන් ආයෙ පාරක් බලන්න යන අල්ලට දාලා හරිද? මට සිරි බොරු නෙමෙයි හරිද? අම්ම බල්ල රහයි හරිද? රහ නැද්ද ඉතින් පොල් ගෙඩියක කිරි දානවා මන් දාද්දි. දානවා උම අරගෙන ලුණු පොඩ්ඩක් දාන්න ඕන හරිද? ඕම ওই ගානට ලුණු දාන්න ඕනේ. ආද මරු බොරු නෙමේ නියමයි. දැන් පපඩම් එක බැදලා තියන්නේ ඈ. පපඩම් එක බැදලා තියන්නේ බැද්දුත් පපඩම් එක මෙතන හරිද? වීඩියෝ එක දිග් ගහනවා. එතකොට ඕගොල්ලොන්ට එපා වෙනවා. තේරුණායි? ඒකයි මං අද කෙටියෙන් වලට මස් එක හදන හැටි ඔක්කොම කියලා දුන්නා. මෝ මස් කරිය. හරිද? පරිප්පු කරිය දන්නවනේ අපි. තේරුණායි? තේරුණා නේද?
ඕන් ඉන්න නෑද යන්න එපා. හරිද? අම්මට සිරි අවුලුන් ටිකක් දැම්ම නම් මරු ඈ. මල් ලුණු ගොඩක් කනවේ. අවුලක් ගන්න එපා. මට ලුණු ඕන හොඳට. පට්ටරහයි. දැන් ගින්දර ඇද ගන්න ඕනේ. යාළුවනේ යන්න එපා. යන්න එපා. අඩෝ යන්න එපා. දැන් හරි. මරු ඈ. ඔන්න මචං ඉව්ව හරිද? දැන් උයලා ඉවරයි හරිද? උයලා ඉවරයි කියන්නේ දැන් මේ වුණා. තේරෝම් ටික වැට්ටි කියලා එපා වුණා. මොකද්ද? පරිප්පු හැදුවා ආයේ බිත්තර ඔම්ලට් එකක් දැම්මා ආයේ මිරිස් බැද්දා ආයේ අර මූ මස් එක තියෙනවා. අවුලන්නේ තේරෝම් ටික හරි මම යනවා නාන්න හරිද? නාගෙන ඇවිල්ලා තමයි බත් කන්නේ හරිද? නාන්න ඕනේ දැන්. බත් කන්න බෑ නැත්තම් මට නා. නාන්න ඕනේ දැන් ඉව්ව ගමන්ම නා ගන්න ඕනේ. හරිද? නාගෙන ඇවිල්ලා එහෙනම් කමු ඈ. යන්න එපා ඉන්නවා හරිද? ටක් ගාලා එනවා ශනික එනවා හරිද? යන්න එපා ඈ. මේ කොණ්ඩෙත් එපා එනවලු. යන්න එපා ඉන්නවා ඈ. ශනික එනවා. යන්න එපා හරිද? ඉන්නවා හරිද? ශනික එනවා. ඔන්න මචං නෑ හරිද? නාලා ඉන්නේ සැපට. පේනවයි? නාලා ඉන්නේ. මොකද දැන් තියෙන කණ්ඩ තමයි හරිද? යන්න එපා ඉන්නවා බත් ටික කාලා යන් හරිද? බත් කාලා එහෙම යන්. හරිද? ඉන්නකෝ. මොකද්ද බත් ටික කාලා දැන් මම පිළියෙල ගන්නන්න යන්නේ හරිද? පිළියෙල ගන්නලා බත් ටික කාලා යන්. හරිද? යන්න එපා ඉන්නවා හරිද? තේරුණායි? ඊට පස්සේ ඉවරනේ වැඩේ. තේරුණාද? ඉන්න යන්න එපා ඈ. හරිද? යන්න එපා ඉන්න. මචං පිළියෙල ගැන්නුවේ නෑ ඔහොම තමයි ඈ. හරිද? අවුලක් ගන්න එපා. අර බඩු එතකොට ගෙනල්ලා බං අස් කරන්න ගියාමත් එපා වෙනවනේ තේරුණානේ. අවුලක් ගන්න එපා මචං. ඔහොම තමයි ඈ ලෑස් කරන්න එන්නේ. හරිද මචං? අවුලක් ගන්න එපා ඈ. තේරුණායි? ඔහොම තමයි වාජන වලට දැම්මම මේ වරන් යන්න ගියාම මට එපා වෙනවනේ. ඉපේම තියලා ගත්තා. හරිද? අඩෝ අවුලක් ගන්න එපා මචං. හරිද? අඩෝ උඹට තේරෙනවනේ බං ගෙන දුර අරන් යන්නත් එපා ඊට පස්සේ එපා වෙනවා මට. තේරුණානේ? දැන් අපි බත් බෙදාගමු ඈ. බෙදා ගන්න හරි ඉදා ඊළඟට. මේ තියෙන්නේ මචං බත් එක. මේකට තමයි බෙදාගන්නේ. පේනවයි? ඔය. පේනවනේ? ඕම් බෙදාගමු ඈ. යන්න එපා මචං. දැන් ඔය මස් එක දාගන්න දෙන්නේ බලා ගන්නකො. මේ තියෙන මස් එක ඈ. පේනවද? ඕම් ඔය ඉතින් පිරියට තියෙනවා ඉතින් ඈ. මේ ඕම් මස් එක. පේනවයි? මස් එක දාගන්න ඕනේ මේ අයිනට ඕම් ඕම්. පේනවද? මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම හොඳට දාගන්න ඕන මස්. කවුරුත් කණ්ඩත් නෑනේ. අපේ ගෙදර මස් කන්නේ නෑ මේවා. මං විතරයි කන්නේ හරිද? ඒ හින්දා මට කන්න පුළුවන් තරම කාලා බල්ලෙට්ට දාලා යනවා. පේනවද? ඔව් හරිද? මේ මස් එක දාගත්තා හරිනේ. දැන් ඊළඟ එකට යමු. ඔය තියෙන මචං පරිප්පු එක හරිද? පරිප්පු එකක් දාගන්න ඕනේ දැන් මේකට. පේනවද? ඔය තියෙන පරිප්පු එකත් අයිනින් තියාගමු ඈ. පරිප්පු එක දාගමු මේ අයිනට වගේ. හරිද? ඔහොම ගමුකෝ. බලන් ඉන්න මේ. හරිද? ඔව් පරිප්පු මේ මෙහෙම අරගෙන මේ වයිනින් තියාගමු. පේනව නේද? ඔව් පරිප්පු හොඳට කනවා මං ඈ. සුපිරි කනවා පරිප්පු එක තමයි. කෑවතරමක් කෑ පරිප්පු තමයි. ඔව් තව ගමු ඈ. හොඳට පරිප්පු දාගමු මම. පේනවද? දැන් පරිප්පු දාගත්තා. දැක්කනේ? දැන් දාමු මචං පපඩම් ටික. හරිද? මේ අයිනින් තියාගමු ඔහොම අරගෙන. ඔහොම අරගෙන. ඔහොම අරගෙන පපඩම් ටික ඔක්කොම බිමද මන්දා. ඔහොම අරගෙන ඔහොම තියාගමු. දැක්කනේ? හරිනේ ඕ.
හරිද? දැන් කණ්ඩ යන්නේ මේ පේනවනේ බත් එක. කමු යන්න එපා ඉන්නවා දැන් හරි. දැන් කණ්ඩ යන්නේ. එහෙනම් කමු මම පරිප්පු ගොඩක් කනවා. ඒකයි මම පරිප්පු ගොඩක් දාගත්තේ. තේරුණා? හරිද? අවුලක් ගන්න එපා. මේ බිත්තර. මේ පපඩම් කණ්ඩකො එහෙනම් පළවෙනි එකට. මසුත් දාලා තියෙන. එහෙනම් මං කනවා බලමු කාලා. පට්ට රහයි මේ මස් එක රහයි. මස් එකයි පරිප්පුවයි දෙකටම සෙට් වෙනවා. මේ මස් එක නිකම් මේ මෙවුන් වුණාට හරිද මොනොන්ද මෝ වුණාට පිරිරා වැඩි. පට්ට රහත් තියෙන. සැර එහෙම ගාන්න තියෙන මස් එක හරිද? පරිප්පුවටම වැඩි මිනිස් දැම්මේ නෑනේ. ඒ අර සීන් එකකින් දා. කියන්නෝ. පරිප්පුවට මිරිස් දැම්මේ නැත්නම් අර සීන් එකකින් තමයි. ඒතර මස් එකේ සැරත් එක්ක ගාන්න කැපිලා යනවා. හරිද? ඔය මස් ගොඩක් දාලා දෙන්නද වඩ? ඔය මස් ගොඩක් දාලා දෙන්නේ. බත් නියමට තියනවා ඉතින්. මෝ කියන්නේ රහ මසක්. මන්නම් කනවා ඉතින්. මොනා කරන්න නේද හලෝ? බොරු නෙමෙයි සත්තකෙම රහයි මම වැඩි බත් කන්නේ තින්ද තීන්න එක. අඩෝ දවසක එනවා ඔය සෙට් එකම හරිද? අඩෝ බස් එක හරි එනවා අවුලක් නැහැ උයලා කමු හරිද? කිසි ගැටලුවක් නැහැ. 100ක් කාත් උයලා දෙන්න බෑ. ඉරාවටම කියන්න පුළුවන් නේද? මගේ නම්බර් එක තියෙනවනේ බං. මට ඒක කියන්න බෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඩිස්ක්‍රිප්ෂන් ඒකේ තියෙනවා. ඒක මට කියන්න බෑ බං. අවුලක් ගන්න එපා බං කිව්වට බං. ඒකේ තියෙනවා. කෝල් එකක් දාලා එනවා ආනමඩුවට ආව. ඕන වෙලාවක ඉන්නවා මං ගෙදර. ඉඳලා යන්න පුළුවන්. පට්ට රහයි සත්තකින්ම රහයි. බාස්මති හාල් එකෙන් තියෙන්නේ සුපිරියට ගලපෙනවා. පට්ටරම තියෙනවා. ටක් ගාලා කමු ඔයාලටත් වෙලා යනවා. මට නම් ඇති සුදු හොඳට ඕම වෙන නම් කන්න බෑ. අම්මෝ කෑව ඇති මං ඔච්චර තමා කන්නේ. අද වැඩි හිටන් කෑවා. බාන්නෝ රසයි හරිද? රසයි කියන අම්මට සිරිවෙන් රහයි මට කන්න බෑනේ හලෝ. හරි කන්න බෑ. කරුමේ අනේ කන්න බෑ බත්. දැන් පැණි රහ මොනවාට තිබ්බනම් සුපිරි. බාන්නෝ හොඳට ඕම ඇති සත්තකින්ම කන්න බෑ.
වතුර ටිකක් බොනවා. එහෙනම් මම යනවා යාළුවනේ. කෑවා. එච්චර තමයි කන්න පුළුවන් හලෝ. හරිද? කන්න පුළුවන් කියන්නේ කන්න පුළුවන් ගාන එච්චර තමයි. වෙන කන්න බෑ. ඔයාලට කියලා තියෙනවනේ මම මීට කලින් කාලා තියෙනවනේ. එච්චර තමයි කන්නේ. එහෙනම් මම යනවා. අවුලක් ගන්න එපා. හරිද? බයි නං. හලෝ. අවුලෝ යන්නද? සිරාසේ ඉන්නේ. එහෙනම් මම යන්න. ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු. අද හෙටම කියන්නේ දිගටම දාන්නේ නෑනේ මම ලොං වීඩියෝ. ඉඳලා දාන්නේ. හරිද? මම යනවා. එහෙනම් බයි ඈ. පරිස්සම ඉන්න ඕනේ. උස්සාරණයි ඈ. ඉන්න එහෙනම්. අයියා. හරිනේ. බයි ඈ.